Good morning everybody. Morning. අද අපි යනවා coffee event එකකට Dubai municipality වල තියෙන්නේ. මේක මගේ first coffee event එක. මෙයාගේ නම් තව සෑහෙන තියෙනවා නේ. සෑහෙන experience තියෙන දැල්ලා. Okay anyway. So අපි ගිහලා බලමු අද මොකද වෙන්නේ කියලා. ඔයාලට coffee සම්බන්ධව ගොඩක් experience ගන්න පුළුවන් මේ channel එකේ. ඒක දිගටම බලාගෙන ඉන්න. එහෙනම් අපි ගිහලා set වෙමු. වෙලාව 8:17යි අම්මි. අපි දැන් setup එක දාගත්තා. වෙල ටික පටන් ගන්න දෙන්නේ. ඉතින් පිටිපස්සේ තඩ බිල්ඩින් එක ඒක තමයි බිල්ඩින් එක. තියෙන්නේ අපේ ස්ටෝල් එක. Everything is done. Okay. Let's unpack. Say hi. Where are the things? Hi. Instead of hi. Hi. He's Don't our make drama, we supervisor. are late. Let's unpack. Let's unpack. Because this was super tough. අපි පරක් වෙලා ඉන්නේ 8ට පටන් ගන්නකොට මිනිත්තු 18ක් පරක් වෙලා ඉන්නේ. ඉනි වැඩ ටික පටන් ගන්නවා. වෙලාව 12:11යි. අපි චුට්ටක් බිසි. වැඩේ යනවා නැකලමු. කට්ටිය එනවා V60 බොනවා. මම ෆුටේජ් ටික දාන්නම් මේකෙන් ගත්ත. දාන්න බැරුණොත් එහෙම ගිහිල්ලා බලන්න. මම පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ඔක්කොම. කයි ඉවෙන්ට් එක යනවා පිටිපස්සේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන යනවා මීර. ඉතින් ඉවෙන්ට් එක ගැන විස්තර අපි අහලා බලමු ලක්ෂණ නැහැ. ඉතින් කියන්න මොකක්ද වෙන්නේ කියලා මෙතන. මෙතන අපි දැන් කරන්නේ මේ මුනිසිපැලිටි එකත් එක්ක ඇත්තටම මේගොල්ලන්ගේ අලුත් කන්සෙප්ට් එකක් ඒගොල්ලෝ රිලීස් කරනවා. ඒගොල්ලන්ගේ නිව් ආර්කිටෙක්චර් කන්සෙප්ට් එක. මේගොල්ලෝ මේගොල්ලන්ගේ මුළු ෆුල් ඔෆිස් එකම අරන් යන්න හදන වෙන තරකට එතන ආර්කිටෙක්චර්. ඒතර ඒගොල්ලෝ අපිට ඉන්වයිට් කරා මෙතන කොෆි ස්පොන්සර් කරන්න කියලා. So we are here to coffee sponsor. Then ඇත්තටම අපි ගාව තියෙනවා beautiful setup එකක්. ඇත්තටම luxury high technology luxury අපි ගාව Korean machines ඇත්තටම කිව්වොත් හැමදේම අර අප්ඩේට් වෙච්ච machines අප්ඩේට් වෙච්ච ටෙක්නොලොජි එකත් එක්ක තමයි අපි යන්නේ. ඉවෙන්ට් එකක් කියලා නෑ, අපි එන්නේ අපේ හොඳම දේ අරගෙන. මොකද මෙතන අපි ඩීල් කරන්නේ ඩුබයි මුනිසිපැලිටි, ඩුබයි චැම්බර්ස්, ඩුබයි ගවර්න්මන්ට් එක එක්ක තමයි. So එතකොට අපිට හැමෝම දන්න ඩුබයි ගැන. ඒතර අපිට බෑ මේ පොඩි නිකන් සිම්පල් විට්ටක් දාන්න බෑ. එතකොට පොඩ්ඩක් හයි ස්ටෑන්ඩඩ් යන්න වෙනවා. ඇත්තටම අපි වැඩක් කරනකොට සීරියස්. අපි වැඩේ අපි හරියට කළා තමයි ඉවර කරන්නේ. So all around අපි මෙතන කරන්නේ අපි මේගොල්ලන්ට කොෆි ස්පොන්සර් කරනවා from our side. ඉතින් මොනවාද බීන්ස් ගැන කියන්න තියෙනවා? බීන්ස්. So beans අපි මෙතන යූස් කරන එක. මෙතන යූස් කරන නම් ලිමිටඩ් ඔප්ෂන්ස් වගේක් අපි ගාව තියෙනවා. ඇනරොබික් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. ඊට පස්සේ නැචරල් සයිලන්ස් තියෙනවා. ඊට පස්සේ අපි තායිලන්ඩ් යූස් කරන්න ෆිල්ටර් වලට ෆිල්ටර් මැෂින් එක අපි වෙනන්න අපි V60 යූස් කරන මැෂින් එක. ෆිල්ටර් බීන්ස් වෙනම තියෙනවා. එස්ප්‍රෙසෝ රෝස්ටර් වෙනම තියෙනවා. එතකොට අපිට දැනට තියෙන්නේ ඔය two kind of beans විතරයි. දෙකක් තියෙනවා මේ වෙලාවේ ඉවෙන්ට් එක නිසා. මොකද ඉවෙන්ට් එකකට අපි ගොඩක් ඔප්ෂන්ස් අරන් ඉන්නේ. ඒකත් අපි ෆුඩ්ස් අරගෙනත් තව සම් පේස්ට්‍රීස් පොඩි ස්නැක් වගේ ඒවත් එක්ක දැනට අපි ඔය ටික සර්ව් කරා. බට් අපේ ෂොප් එකේ ඔයාලා ඒක වෙනම බලන්න. ඒක වෙනම items options තියෙනවා.
පෙන්වන්න අපි ගා මොනවද අපි යූස් කරන මැෂින් එක ටික කියලා. මේ තියෙන V60 වලට හදන මැෂින් එක. මැෂින් දෙකක් තියෙනවා අපිට. Breevi එකේ machines ඔක්කොම fully high technological things තියෙන්නේ. එතන අපි ඕන කප්ස් ගන්න දානවා කරන්න පුළුවන්. වැඩිදුර විස්තර මම ලක්ෂණයත් එක්ක කරන්න මම මෙතන ටිකක් roughly කියාගෙන යන්නේ. ඊට පස්සේ මේ තියෙන අපේ espresso machine එක. කොහොම touch screen. We have iPad over here. So මේක තමයි අපේ grind එක. Okay, so මේ තමයි අපේ setup එක. මේක තමයි grinder. and මේක තමයි අපේ event වලට අරන් යන small machine එක. but small හැබැයි යකෙක්. piston එක මෙතන මේ පෙන්නන මේ තියෙන මේක හරිය මාර consider and fully automated. ඔයාලට manual ඕන manual use කරන්න පුළුවන්. automated ඕන automated use කරන්න පුළුවන්. මේකේ මේ තියෙන options වලින් ඔයාලට steaming, rinsing, stop, boil, pull the shots, everything ඔයාලට making කරන්න පුළුවන්. තව මෙතන system එකෙන් හැමදේම පෙන්නනවා ඔයාගේ espresso එක flow වෙන්නේ කොහොමද, temperature එක කොහොමද තියෙන්නේ, temperature එක අඩු වෙනවා වැඩි වෙනවද machine එකේ, කොහොමද flow එක balance වෙන්නේ, ඔයාගේ flush එක කොහොමද, ඊට පස්සේ steaming pressure එක කොහොමද steam වෙන්නේ, automated නම් ඒක කොහොමද, ඊට මේ water flow එක temperature එක මේ ඔක්කොම ඔයාලට මෙතනින් balance කරගන්න පුළුවන්. තනිකරම මේ machine එකේ settings ඔයාලට හදන්න තියෙන මේ tab එකේ. පේනවනේ සාමාන්‍ය ටෙක්නොලොජි එක ඔහොම තමයි යන්නේ. ඔයාලා අපි හදන්න යන්නේ capsule එක. So මේක තමයි අපේ machine එක. Grind එකකින් ගත්තා. මෙතනින් ගන්න එක බන් දෙන්න ඊට පස්සේ මම බන් එක උපන් alright අපි event එක ඉවරයි. අපි යස් කරා place එක. මේක තමයි දැන් තියෙන්නේ. දැන් මේක වැහුවා. Good to go. What do you have to say there? What do you have to say today? Yeah? alright අපි යන්නේ shop එකට. shop එකට ගිහිල්ලා යනවා ගෙදර. shop එකට ඉන්නේ. so මොකක් හරි දෙයක් ගත්තා කියලා හිතනවා වීඩියෝ එක through. anyway අපි ඉස්සරහට හම්බෙමු. bye bye. see you.